රස පළතුරක් හොයාගෙන යන ගමනේ මේ ඉන්නේ. බලමුකෝ ඕගොල්ලොත් මේව කාලා තියෙනවද කියලා. සමහරු නම් ඉතින් මේව දැකලත් ඇති කාලත් ඇති. මේ තියෙන්නේ වල් පැෂන්. අපේ පැතිවල නම් මේවට පඩගිඩි කියලාත් කියනවා. මේක පැෂන් ෆෘට් ගෙඩිය රසමයි. මම මේ හොයන්නේ ඉදිච්ච ගෙඩි තියනවාද කියලා. ඒ හරියනම් තිබුණේ නැහැ. තව චුට්ටක් එහාට යමුකෝ. මේ තියෙන්නේ වල් පැෂන් මල. මේකත් පැෂන් ෆෘට් මල වගේමයි. මේ මම් පෙන්නපු මල නම් ඒ හැටි පිපිලා තිබුණේ නෑ. අර තිබ්බේ අමු ගෙඩියක්. ඔන්න මට හම්බුණා ඉදිච්ච ගෙඩියක්. බලන්න ඒක ටිකක් කහ පාට වෙලා. ඒක ටිකක් ඉදිලා ඒක කන්න පුළුවන්. ඔන්න තව හොඳට ඉදිච්ච ගෙඩියක් හම්බුණා මට. ඉන්නකෝ මං ඔයාලට ඒක සුද්ධ කරලා පෙන්නන්න. මේක උඩින් චුට්ටක් කඩලා මේ ගෙඩිය මිරිකුවහම ඒන මදේ තමයි අපි කෑමට ගන්නෙ. ඒ ඇට ටික හරියට පැෂන් ෆෘට් ඇට වගේමයි. හැබැයි ඒ තරම් ඇඹුල නෑ. මේක හරිම රසයි. මේ තියෙන්නේ වල් පැෂන් වල. මෙන්න මේ භාගයක් නැති ගෙඩි තියෙනවා. සමහර විට ඒවා කුරුල්ලෝ කාලා වෙන්නත් පුළුවන්. නැත්තම් සමහර විට ඉදිලා වැඩි වෙලා පුපුරලා වැටිලා වෙන්නත් පුළුවන්. මට ලැබිච්ච මේ ගෙඩි දෙක මං සෝදලා අපේ චූටි දූලා දෙන්නට දෙන්නයි හදන්නේ. ඒ අය නම් මේවා කාලා තිනවා. ඔයාලත් ලැබුණොත් ඕගොල්ලෝගේ චූටි පෙටවුන්ට දීලා බලන්නකෝ. එයාලා හරි සතුටු වෙයි. සුබ දවසක්. ගිහින් එන්නම්.